ඇය විවාහ වෙලා නැහැ. ඇයට බබාලා නැහැ. සැමියෙක් නැහැ. ඒක නිසා ඇයට ඒ ගැන තේරුමක් නැහැ. අපිට දැන් ඔය ගැන අපිට තේරෙනවා අපි අම්මලානේ. ඉතිහාසයේ බිහි වුණ සාර්ථකම අගමැතිනිය තමයි මාලිමාව හරහා මේ බිහි වෙලා තියෙන්නේ අපේ ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය. ඉතින් එතුමිය අල්ලා ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරමින් මේ අධ්‍යාපනයේට විවිධ අනවශ්‍ය දේවල් එකතු කරනවායි කියන ඒ මතය එකතු කරමින් සමාජගත කරමින් ජනතාව කුලප්පු කරන්නට මේගොල්ලෝ උත්සාහ කරනවා. ඇවිල්ලා විවාහක කාන්තාවක් නෙමෙයි දරුවොත් නැහැ. ඒ නිසා එයා මේ තනතුරෙන් ඉල්ලා ආස්විය යුතුයි. නමුත් කාන්තාවට මේ සුන්බුන් විපක්ෂයේ හැමෝම එකතු වෙලා මේ කරන විග්‍රහය අපි තරයේ හෙලා දකිනවා. මොකද අද වෙනකොට මේ සුන්බුන් විපක්ෂයට ඉතුරු වෙලා තියෙන්නේ මේ මඩ අවලාද අපහාස කරමින් මේ ආණ්ඩුව පහතට හෙලන්නට උත්සාහ කරන එක. අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා මගේ දරුවන් බේරලා දෙන්න කියලා කතරගම දෙවියනේ ඔබෙන් ආශිර්වාද ඉල්ලනවා. අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා